ඉතින් මම හිතුවා ඔයාලට පොඩි වීඩියෝ එකක් අරන් එන්න කියලා මේ ඩයලොග් TV ඩෙකෝඩර් එක රිපෙයාර් කරගන්න විදිය. මේකේ පවර් ඔන් වෙන්නේ නැහැ. ඉතින් අපි ගලවලා බැලුවට පස්සේ මේකේ 5 වෝල්ට් හදන පොඩි IC එකක් තියෙනවා. ඒ IC එක ෂෝට් වෙලා තියෙන්නේ. IC එකට 12 වෝල්ට් ඉන්න උනාට 5 වෝල්ට් අවුට් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි තීරණය කරා මේ IC එක ගලවලා අලුත් IC එකක් රීප්ලේස් කරගන්න. ඉතින් වීඩියෝ එකක් ඔයාලට මම ගේන්න හිතුවා. ඔයාලගෙත් ඇති මේ වගේ ඩයලොග් ප්‍රීසෙට් ඒ වගේ සැටලයිට් වල ඩෙකෝඩර් ඒ විතරක් නෙමෙයි සියලුම විදුලි උපකරණ වගකීමක් ඇතුව අලුත් වැඩියා කරගන්න ඔයාලට අපේ ෂොප් එකට ගෙනල්ලා දෙන්න පුළුවන්. ඔයාලට පේන්නේ මේ තියෙන අපි අලුත්ම IC එකක් මේකට රීප්ලේස් කරගන්නවා. ඉතින් මාව ෆලෝ කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ රිපෙයාර් වීඩියෝ වලට ගොඩක් අය ඉලෙක්ට්‍රොනික වැඩවලට ආසයි. මම බලාපොරොත්තු වෙනවා පොඩි වීඩියෝ ටිකක් අරගෙන එන්න. මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඔයාලට මේ පේන්නේ අපි IC එක සම්බන්ධ කරගත්තට පස්සේ දැන් කිසි ගැටලුවක් නැහැ. පවර් ඔන් වෙනවා. වීඩියෝ එක මුලදී ඔයාලා දකින්න ඇති පවර් ඔන් වුන්නේ නැහැ. ඉතින් ඔයාලට සුබ දවසක්. ආයෙත් අලුත් වීඩියෝ එකකින්